දවසක් වේවා. මම බෝකුන්දර මහින්ද විද්‍යාලයේ විදුහල්පති මදාර චන්ද්‍රරත්න. ඇත්තටම අද දවස අපිට විශේෂ දවසක්. මොකද මම විශේෂයි කියලා කියන්නේ අපේ මේ හර්ෂණී රසාංගි මහත්මිය අද අපේ පාසල බෝකුන්දර මහින්ද විද්‍යාලයේ තෝරාගත් දරුවන් කිහිප දෙනෙක් වෙනුවෙන් ලොකු උපකාරයක් කරන්න අපේ ඉස්කෝලේට ආවා. ඉතින් ඇත්තටම මම මේක ගොඩක් අගය කරනවා. මොකද හේතුව හර්ෂණී රසාංගි කියන මහත්මිය එතුමිය මම අඳුරගන්නෙත්තටම දුරකථන ඇමතුමකින් අහම්බෙන් එතුමිය කතා කරනවා ඔබතුමියද අලුතෙන් ඉස්කෝලේට ආපු විදුහල්පතිතුමිය මම කියපු කරපු වැඩ මෙහි සඳහන් නැහැ. නමුත් මම කැමති ඒ වගේම නැවතත් පාසලට උදව් වෙන්න කියලා. ඒතකොට මම අහනවා ඔබතුමිය කවුද අපිට උදව් කරන්නේ? එතකොට එතුමිය කියනවා මම මැඩම් මේ ඉස්කෝලේ ඉගෙනගත්තු දරුවෙක්. ඉතින් ඇත්තටම අද කාලේ අපේ මේ පාසල අපි වගේ පාසල් වලට මේ වගේ අපේ ආදි ශිෂ්‍යෝ කවදා හරි දවසක ආයෙ මතක් වෙලා උදව් කරන්න එනවා කියන එක ලොකු සම්පතක්. අපේ පාසල් වල පැවැත්ම තියෙන්නේ ඒ වගේ උදව් හරහා තමයි. ඉතින් එතුමිය ඇවිල්ලා මගෙන් ඇහුවේ එතුමිය මට එතුමියගේ ඉතිහාසය ගැන කියනකොට කියනවා මම නැටුම් වලට දක්ෂ දරුවෙක් ඒ කාලේ. මම හරි ආසාවෙන් නැටුම් ඉගෙන ගත්තා. දැන් නැටුම් ගුරුවරියක් විදිහට එතුමිය කටයුතු කරනවා. එතුමිය මගෙන් ඉල්ලුවේ මැඩම් මට උදව් කරන්න ඕනේ නැටුම් වලට දක්ෂ දරුවෝ ටිකකට. මට 8 දෙනෙක් හොයලා දෙන්න නැටුම් වලට දක්ෂ දරුවෝ. ඉතින් මම ඇත්තටම අගය කරනවා තමන් ඉගෙනගත්තු පාසලේ තමන් ආසාවෙන් ඒ ඉගෙනගත්තු කාලේ ආසාවෙන් ඉගෙනගත්තු විෂය මතක් කරලා ඒ විෂය මූලික කරගෙන දක්ෂ දරුවෝ ටිකක් තෝරගෙන ඒ දරුවන් වෙනුවෙන් මම හිතන්නේ එක දරුවෙකුට අධික වියදමක් දරමින් පාසල් උපකරණ බෑග් එකේ ඉඳලා පොත් පෑන් පැන්සල් ආදී සියලුම දේවල් පාසල් උපකරණ. ඒ විතර නෙවෙයි ඇඳුම් පැළඳුම්. එයාලගේ ජීවිතේට අවශ්‍ය සියලු ඇඳුම්. ඒතර දෙමාපියන්ට සහනයක් වෙන විදිහට හාල් වගේ දේවල් ටික පවා. එතුමිය කැමතිත් නැහැ මේ කිසි දෙයක් කියනවටවත්. නමුත් මෙන්න මේ වගේ ලොකු බරපැරක් දරමින් මොකද මම ඒක කියන්නේ මට ඒක දැනුණ නිසා අද කාලේ හැටියට ආර්ථික දුෂ්කරතා ඇති වෙන්න ඕනි නැහැ අපිට මේ වගේ දෙයක් ලැබෙනවා නම් අපි කාටවත් ඒක ලොකු හයියක්. ඒතර මේ දරුවන්ට එතුමිය මේක දීලා ඉල්ලුවෙත් එක දෙයයි. මම මෙතනින් මේක කෙලවරක් කරන්නේ නැහැ මැඩම්. මම මේ දරුවන්ගේ දිගටම බලනවා මේ කට්ටියගේ අධ්‍යාපනය කොහොමද. මෙයාලා හොඳට ඉගෙන ගන්න දරුවෝ වුණොත් මම දිගටම මෙයාට account එකක් open කරලා දරුවන්ට මුදලක් දානවා. මේ අයගේ ඕනෑකම් අවශ්‍යතා බලලා මම ඒ අවශ්‍යතාවන් උදව් වෙනවා. ඉතින් ඒක ඇත්තට මේ දරුවන්ගේ ජීවිතය අනාගත ජීවිතේ දිනන්න ලොකු පිටිවහලක් වෙයි. ඉතින් මම හර්ෂණී මහත්මිය ඔබතුමියට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබට මම ආශිර්වාද කරනවා තව තවත් මේ වගේ සත්කාරයන් සඳහා යොමු වෙන්න හිත ඇති වෙනවා වගේ හිත නම් අමුතුවෙන් ඇති වෙන්න ඕනේ ඔබතුමියට හිත තියෙනවා. ඒ නිසා ඔබට ඒකට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. බොහොම ස්තුතියි පාසල වෙනුවෙන් මම ඔබට නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා.
හර්ෂණී රසාංගී මහත්මිය. හර්ෂණී රසාංගී මහත්මිය කියන්නේ අපිට ඇත්තටම අපේ ආදි ශිෂ්‍යාවක්. මේ නිසා අපේ පාසලට ගෞරවයක්. නේද? ආදි ශිෂ්‍යාවක් තමන් ඉගෙනගත්තු පාසල මතක් වෙලා ඒ පාසල වෙනුවෙන් යමක් කරන්න ඕනි කියලා හිතෙනවා කියන්නේ හිතිලා නැවත ඒ පාසලට එනවා කාලයක් ගිහිල්ලා කියන්නේ ඒක අගය කළ යුතු අවස්ථාවක්. ඉතින් එතුමිය මගෙන් ඇවිල්ලා ඇහුවේ නැටුම් වලට දක්ෂ දරුවෝ ටිකක් මට ඕන මැඩම්ස් නැටුම් වලට දක්ෂ. ඒත් එතුමියගේ විෂය නැටුම් ඒ නිසා එතුමිය හරි ආසයි නැටුම් වලට දක්ෂතා කියන කරුණක් අගය කරන්න තමයි අවස්ථාවක් තිබෙන්නේ. ඉගෙනීමේදී අත්‍යවශ්‍ය වෙන විවිධ දේවල් අද ලොකු පාසලයක් ලොකු ප්‍රමාණයක පුදල් වියදමක් දරලා පරිත්‍යාගයක් කරා දවල වෙන්නේ ඒ ඔයාලට නැති බැරි නිසාවත් නේද උදව්ව අවශ්‍ය නිසාවත් නෙමෙයි පුතේ ඔයාලා ඉගෙන ගන්න දරුවෝද කියලා හොයලා බලලා අන්නේ ඉගෙනීමට අසහිත දෙවිතුනේ එතුමිය ලබන සතුට තමයි ඒක. ඒතර මටත් හිත වුණා ඉගෙන ගන්න දක්ෂ දරුවෝ ටිකක් හොයලා දෙන්න. ඒතර මේ පාසල් දෙකේම අපේ ආනන්ද සමරකෝන් විද්‍යාලයේ ප්‍රතිතුමා ඒ වගේ ඉගෙන ගන්න දක්ෂ දරුවෝ තමයි මේ හොයලා දුන්නේ. මම මගේ පාසලෙන් හොයලා දුන්නේ ඉගෙන ගන්න දක්ෂ දරුවෝ. ඒතර මේවා ඔයාලට දීව තුලින් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? ඉදිරියට මොකද බලාපොරොත්තු වෙන්නේ? අන්න හරි. හොඳට ඉගෙන ගනී කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? යම් දවසක මේ පාසලේ කීර්තිය ඔසවා තබන නේද? පාසලේ නමේ කීර්තිය ඔසවා තබන පාසලේ නම ලෝකෙට අරගෙන යන දක්ෂ දරුවෝ මෙතනින් බිහි වෙයි. ඒකට පුංචි උදව්වක් මේකෙන් වෙයි කියලා බලාපොරොත්තු තමයි එතුමිය අපිට මේ උදව් කිරීමට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට සතුටින්ද ලැබිච්ච දේවල් ගැන? ගොඩාක් සතුටින් නේද? ඇත්තටම මේවා ආදර්ශයට ගන්න. දැන් එතුමිය මට කියනවා එතුමියගේ ජීවිත කතාවේදී මගේ පාසල් යන කාලෙත් ඒ වගේ සත්පරමාර්ථයෙන් ඇවිල්ලා උදව් කරනවා මේ පාසලට හිටියා. ඒත් ඒ අයියා බලලා ඉතින් එතුමිය ගානකම මමත් දවසක එහෙම ඇවිල්ලා උදව් කරනවා මේ පාසලේ ඉගෙන ගන්න දක්වන්න. ඒවා තමයි පුතේ අපි ආදර්ශ කරගන්නේ. ඔයාලත් හිතාගන්න මමත් දවසක තැනකට ගිහිල්ලා හොඳ තැනකට ගිහිල්ලා මම හොඳ උගත් පුද්ගලයෙක් වෙලා සමාජයේ වටිනා කෙනෙක් පුද්ගලයෙක් වෙලා මං ඉගෙනගත්තු මේ පාසලට උදව් කරන්න එනවා. නේද? පුතාලගේ ඉස්කෝලේ පුතා උදව් කරන්න යන්න ඕන දවසක්. ඒක තමයි අපි ගන්න ඕනේ ආදර්ශය. එහෙනම් බොහොම ස්තුතියි ඔයාලා මේකට සම්බන්ධ වුණා. මෙතුමියටත් විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරමු මේ සඳහා. හැමෝම ස්තුති කරන්න බලන්න. ගෙවල් වලට ඇවිල්ලා මේ ගෙවල් වල සෑහෙන මහන්සි වෙලා අපිව හොයාගෙන ඇවිල්ලා මේ මැඩම්ගේ උදව් නැතුව මේ කේජලගේ උදව් නැතුව මේ වගේ දෙයක් කිරීම ගැන ඇත්තටම සතුටුයි කියන්නේ මේ ගොඩක් පිං අපි වගේ අයට එහෙම දුන්නාට මේ අනිත් මිස් ගොඩක් මහන්සි වුණා අවුවල හැන්දෑවේ ගෙවල් වලට ඇවිල්ලා ඕව බලලා ඔක්කොම කරලා මේ වගේ දෙයක් කිරීම ගැන ඇත්තටම මිස්ටර් ස්තුතිවන්ත වෙනවා අපි මේ හැමෝම වෙනුවෙන් අනිත් එක අපේ ඉස්කෝලේ මේ අපේ විද්‍යාර්ථිනිය මේ වගේම අපේ ගුරු මණ්ඩලයේ අධ්‍යාපනවත් මේකට උදව් කිරීම ගැන බොහොම ස්තුතියි බොහොම පිං. ඇඟිලි ගන්න වැය නිදා ගන්න